ළමයි YouTube එකේ ලයිව් ස්ට්‍රීම් කරා මොකක් හරි ටෙක්නිකල් එරර් එකක් වගේ පේනවා. මම ඒක රෙකෝඩින් ඔන් කරේ නැහැ මේ YouTube එකේ යන හින්දා. Just now I started the recording. බලමුකෝ අපි at the end. මෙතන ඉඳන් දරුවෝ මේ YouTube එකේ තිබ්බේ නැතොත් මම මේ ටික අප්ලෝඩ් කරන්නම් මෙතන ඉඳන්. හරි. කොහොමද අපි ලෙසන් එක කරුන්නේ නැහනේ. ක්වෙස්චන් ඩිස්කෂන් එකක් කරේ හැබැයි අපරාධයට මේ ගිහලා නැත්තම් YouTube එකට මොකද ගොඩ ඉම්පෝටන්ට් ටිකක් කරා. ඒක තමයි කියන්නේ ඉතින් ලයිව් එන්නේ. බලමුකෝ අපි. බලනොත් මං ආයේ අද කරපු සෙෂන් එක වීඩියෝ එකක් හරි දාන්නම්. හරි ළමයි. ඉතින් බලමුකෝ. The stone is projected upward with a velocity of 90 at an angle 32 horizontal from the top of a straight line of height 50 meter. අපි මේ ලෙස මේකම use කරමු. මේ diagram එකම. This is 50 meter. Straight line එකේ 50 meter height එක ඉඳන් ගහන්නේ. They say angle is 30. So this is 30. Projected velocity given as 9. හරිනේ. මේව ඕනේ නැහැ. So here 90 cos 30. Here 90 sin. Again sin 30 half. So I can use this trigonometric ratio to find this 45 ms minus 1. හරිනේ. එතකොට මේකේ this is minus 50. This one initial vertical velocity හෙව්වා 45 කියලා. Minus. හරි. දැන් පේනවද? Then now you have to find the time taken here. They want to find the flight time නේද? And the horizontal range. So to find time here, you have to simplify this නේ. මෙතන 5. 5 t. I will bring this minus 5 t square here. 5 t square is 45 t here minus 45 t here minus 50 there equals 0. 5 times suppose here 9 here 10. හරිනේ. Okay. ඉතින් මෙන්න මේක සිම්ප්ලයි කරලා t හොයන්න ළමයි ගෙදරදී quadratic expression එකක් එන්නේ. හරි. වෙලා යන හින්දා simplification එක දෙනවා ඔයාලට ගෙදරදී කරන්න. ඔය මම හිතන්නේ එන්නේ බැලුවොත් 45 යන්නේ 9 නේ 9 කියලා එන්නේ 9 seconds. හරි. එහෙම හිතෙන් කියන දේ කියලා දෙන්නම්. MCQ ඩිස්කස් කරද්දී 9 seconds කියලා ගන්න පුළුවන් මේක දිහා බලලා. ඕකේ. අපරාධ මම මේ රෙකෝඩ් කරේ නෑ මේ YouTube එක යන හින්දා. The horizontal range from here
90 cos 30. Cos 30 is root 3 over 2, time taken 9. ඒක නැති වලට හොයන්න වෙනවා ගෙදර දරුවෝ. හරි සිම්ප්ලිෆයි කරන්න root 3 එක 1.732 දාලා ගන්න ආන්සර්. හරි. ඕකේ ළමයි අපි මේකේ ඉතුරු ටික next day කතා කරමු. ඔය දැන් ටිකක් මේකෙන් try කරලා දැන් අද ටිකක් අපි question ටිකක් discuss කරපු හින්දා when you come next day you can repeat all the tune and be prepared and come. හරි તો next day මම කියලා දිනනවා. ඔයාලට තියෙන්නේ බලන්න ඔයාලා කරපුරම හරිද important things කෙටි ක්‍රම වල තියෙනවා නම් කියලා දෙනවා. next day we will do. හරි. අදට දැන් incline projections repeat. We can move on to the next lesson. Our next lesson vectors. මම මෙහෙම කරන්න පුතේ is something of a psychological reason. හරි. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න last day projectiles කරා. අදත් projectiles කරා next day projectiles. ඒතර ඔයාලට ඒ කියන්නේ at the meantime lessons ටිකක් cover වෙනවනේ. අපි vectors කරනවා. එහෙමවත් යනවා. හැබැයි හැමදාම කලින් දවසේ කලින් සති දෙකක් විතර ඉස්සෙවත් ආයි කරනවා. එතකොට ඔයාලට අර ආයි මතක් වෙනවා. නේ? එතකොට මේක අමතක වෙන්නේ නැහැ. හැමදාම දැන් බලන්න අපි ගිය සර්වර්ස්වල ඒවා කීප දවසක් කරා දැන් ඉතින් ඔයාලට මතකයිනේ. හරි. ඒකයි එහෙම කරන්නේ. හරි. ඉතින් යමු vectors වලට මේක ලියාගත්තයි topic එක ලියන්න vectors කියලා. දැන් මෙතන ඉඳන් ටික මම අප්ලෝඩ් කරන්න YouTube එකේ නැති වුණොත්. vectors ඉගෙන ගන්න කලින් අපි පොඩි maths ටිකක් ඉගෙන ගන්නවා මේකට related. trigonometry ඒවා මේවා ටිකක් දැනගන්න ඕන ටිකක්. ඒක ඉගෙනගෙන තමයි පුතේ අපි යන්නේ vectors වලට. ඕනනම් මොකක් හරි side note එකක් start කරත් කමක් නැහැ. නැත්තම් පොතේ පිටිපස්සේ හරි වෙන කොලයක හරි attach කරගන්න විදිහේ වෙන තැනකට ගන්න vectors යටතේ නේව නෙමෙයි මේ trigonometry ගන්නනවා ටිකක් දැම්මා. හරි නේද? shall we start? okay. කොලයක් මොකක් හරි ගත්තානේ ළමයි. පොතේ පිටිපස්ස හරි මොකක් හරි හරව ගන්න. මේ trigonometry මෙන්න මේ ටික ඕනේ කරනවා අපි මේ ඊළඟ කතන්දර ටිකට. තව මේ projectiles වලත් උදේ තව පොඩි කාරණා ටිකක් තියෙනවා පොඩි MCQ points අරම ඒවා ටිකක් ඒවා අපි කතා කරනවා ඊළඟ දවසේ ඉවර නෑ. trigonometry වල මෙන්න මේ ඉස්සෙල්ලා අපි trigonometric ratios ටික යන් first thing තමයි මෙන්න මේක trigonometry is related to right angle triangles. If this is theta here, this is the opposite side, let's say it is x, this is y, this is z. Hari? What are the trigonometric ratios? Sin theta, opposite side over hypotenuse. Opposite side කියන්නේ x over z. Cos theta, adjacent side over hypotenuse y over z.
tan theta opposite side over adjacent side x over y. හරිද? Now take this 1 2 divide 1 by 2 sin theta over cos theta x over z divide by y over z. reciprocal එක එනවා z over y කියලා. මට එන්නේ x over y. Can you see what is this? equals to 3 නේ. ඒ කවුද? tan theta. එහෙනම් මට ආවා sin theta over cos theta කියන්නේ tan theta. මේක ඔයාලා දැනන් ඉන්න ඕනේ. vectors වලින්. one down. ලියා ගන්න ඕනේ ලියා ගන්න ටක් ගාලා. ඊළඟට යන්න. හරි ළමයි. Let's say the next one. Now next part. බලන්න දැන් if this is theta, this should be what? 90 minus theta නේ, because the addition of these three equal to 180. Right. Considering this fellow 90 minus theta, what is sin 90 minus theta? Sin means opposite side over hypotenuse. Opposite side is y. Hypotenuse is z. What is this? Y over z. Can you see it is in 2 නේ? A equal to 2. එහෙනම් ඔයාලට පේනවා sin 90 minus theta equal වෙනවා. What is 2 here? Cos theta. එහෙනම් sin 90 minus theta equal to cos theta. Very simple there. ඔයා දැනගෙන ඉන්න ඕනේ. You should memorize these relationships. Similarly, cos 90 minus theta here. Cos 90 minus theta. Cos is here the cos 90 minus theta, adjacent side is x, hypotenuse is z. So what is this? X over z. 1 නේද?
So cos 90 minus theta equal to sin t. මෙන්න relationship ටිකක් තියෙනවා කියලා දැනගන්න. මොනවද මේකේ importance එක? In a certain angle example, sin 30 equals to cos 60. තේරෙනවද? cos theta cos 60 නම් මේක 90 minus 60 කියන්නේ 60. මෙතනත් එහෙමයි. cos 30 equal to sin 90. කොහොමද මේ දෙන්නගේ වැලියු එක 90 වලට ඇඩ් අප් කරනවා. 30 plus 60 90. 30 plus 60 90. පේනව නේද? එහෙනම් sin cos ඒ විදිහට රිලේෂන්ෂිප් එකක් තියෙනවා 90 degrees එක. මෙන්න මේ පාර්ට් එක දැන් ලියන්න. මුලින් මේ ටික ලිව්වනේ. රිලේෂන්ෂිප් තුනක් ඉවරයි. එක ගාලා ලියා ගන්න ඕක. ළමයි. Next, let's see the next relationship. බලන්න sin theta කිව්වේ කවුද මෙතන? x over z නේ. sin square theta කියන්නේ කවුද? මෙයාගේ square එක x square over z. හරි. පොඩි දෙයකට අපි යන්නේ. Similarly, cos theta equals to y over z adjacent over hypotenuse. Cos square theta equal y square over z. Now add these two. 1 plus 2. මට එනවා sin square theta plus cos square theta equal to s square over z square plus y square over z square. This fellow I can write x square plus y square over z. නේද? හරිනේ. Now can you remember, as this is the right angle triangle,
by using Pythagoras. I know x square plus y square is equal to z square. Ne? Pythagoras relationship. So this will x square plus y square equal to z square. So what happens now? Z square cancel along 1 here. Another, again another equation. Sin square theta plus cos square theta. For any angle, hari, abhi make isme angle lekara dan mean any theta, addition of these squares of sin and theta cos should be equal to 1. Write down this one also. That's it, fine. Then lamai, we will see some sin, cos, tan values. What values that you should know by heart. Then values tick up. These are 0 degrees, 30, 60, 45, 30, 45, 45 degrees, 60 degree, and 90 degree. Sin, cos, tan. අපි දන ටිකෙන් පටන් ගමු. Sin 30 equal to half. If sin 30 is half lamai, cos 60 should be half. Can you remember? Sin 30 equal to cos 60 ne? එකයි මතක තියන්න එකක් මතකයි නම් sin 30 half නම් cos 60 half this value. Then sin 60 value root 3 over 2, sin 60 should be equal to cos 30. But the addition of 90 minus theta, cosine 90 minus theta equal to cos theta. So sin 60 equal to cos 30. So it is also root 3 over 2. Then the sin 45 equal to 1 over root 2. And sin 45 again cos 45 මත මොකද 90 minus 45 again 45. Sin 90 minus theta equal to cos theta. Sin 90 minus 45 equal to cos 45. And sin 45 equal to cos 45. Now here also 1 over root. Sin 90 ළමයි. Sin 90 වම මෙහෙම මතක තියාගන්න පොඩි ට්‍රික් එකක් කියලා. Yeah, right angle triangle 90 is here නේ. Sin 90 කිව්වොත් opposite side is this fellow. X කියන්නකො. Yes. Opposite of hypotenuse ne. Hypotenuse is also x. What will come? This 1. And sin 90 කියන්නේ 1. If sin 90 is 1, according to sin 90 minus theta කියන්නේ cos theta කියන relationship එකෙන් sin 90 minus 90 නේ. ඒතර cos 90 කියන්නේ නේ. sin 0 තමයි cos 90. Similarly sin 90 තමයි cos 0.
එහෙනම් sin 90 එළුවේ cos 0 t equal 19 addition එක එහෙනම් මෙයත් 1. හරිද? මතක තියාගන්න මෙයා 1 නම් මෙයා 0 කියලා. වැඩි ඉවරයි. sin 91 නම් අනිත් එක්කෙනා 0. මෙයා 0 නම් මෙයත් 0 නේ. sin 0 equal to cos 90 නේද? වැඩි දැන් මොනවද තියෙන්නේ? දැන් tan values ඕන. tan values මතක තියාගන්න පුළුවන් අරකේ. කොහමද? sin 30 over cos 30. tan theta කියන්නේ sin theta over cos theta. And this divided by this sin 30 එන්නේ 1 over root. This divided by this again cancel වෙනවා 1 වෙනවා. This one divided by this one root 3. 1 divided by 0 කියන්නේ infinity. 1 divided by 0 කියන්නේ infinity. 0 divided by 1 කියන්නේ 0. තේරුණාද? 1 divided by 0 කියන්නේ infinity. මේක මතක තියෙන්න ඕනේ. මම පස්සේ දැස්සේ කියලා දෙන්නම් ඇයි එකේ මුනේ. ඔන්න ඔය values ටික table එක ඔයාලා දැනන් ඉන්න ඕනේ. හරි. තියාගන්න. ඕකේ ළමයි. හරි. දැන් values ටික දන්නවා, relationships ටික දන්නවා. ඔය ඇති. vectors වලට දැන් යන්න පුළුවන්. ඔව්. Come to the vectors note. Vectors. Now you know what are vectors නේ? Vectors කියන්නේ physical quantities that have what have a magnitude as well as what as well as the direction නේ. කරගන්න කියනකොට ඔව්. vectors වල මොනවද ඉගෙන ගන්න යන්නේ එහෙනම් මේ? In vectors, what we have to know in this lesson is vector addition and vector subtraction කියන එක. Vector addition and vector difference කියන්න පුළුවන්. Vector subtraction. Right? These are the two main parts we are going to learn today. ඔක්කොම complete කරන්න required part එකක් කරන්නේ ඇති පමණ කරන්න. ඔයාලට brain එක. Vector addition තමයි අද main topic එක. අපි මේක අධ්‍යයනය කරන්නේ. Vectors මේ වගේ divide කරගන්න note එකේ. Then now write the topic vector addition. Vector addition. Vector addition. මම මේක මේ නිකන් just දැන් what are vector example එකක් ගමු. Now we know some vectors නේ velocity. හරි. Velocity. Let's say velocity two values 5 ms minus 1 10 ms minus. දැන් මේ velocity දෙකක් තිබ්බ ඵලයට. හරි. Now I want to add this. What is the addition of this vector? Why I want to add this 5 10 කියලා දෙන්නකදී why do I want to add this? දැන් මේ පොඩ්ඩක් හිතන්න. What is addition? What is addition කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. පොඩ්ඩක් හිතන්න ඔයාගේ brain එකට දෙන්න opportunity එක හිතන්න. Vector addition. මේක වැඩිපුර important වෙන්නේ forces වලට mainly forces කියන vectors වලට වැඩිපුර ඕන වෙන්නේ. But all the other vectors we can add මොකක්ද දෙන again add කියන්නේ Master, can you remember
we did something called resultant. එන්න මෙහෙම එකක් ගත් කරනවා. හරි. ඒකට අපි velocity දෙකක resultant එක හෙව්වනේ. can you remember? එතකොට ඒ විදිහට අර vertical horizontal දෙන්න අරන් මතක් කරගන්න. vertical horizontal අරන් ඒ දෙන්නට Pythagoras දාලා හෙව්වේ අර resultant කියලා එකක්. අන්න ඒක හොයන ප්‍රොසීඩියර් එක අර එහෙම Pythagoras දාන්නේ ඒකට විතරයි. 90 degree සිටියොත් තමයි Pythagoras දාන්න. අද තේරෙයි ඇයි ඒකේ. වෙක්ටර්ස් දෙකක හරි වැඩි ගානක්. හම්බට අහගන්න මේක අපි සිංහලෙන් කියන්නේ මුලින් ඒකයි ළමයින්ට තේරුම් ගන්න. හරි. වෙක්ටර්ස් දෙකක හරි ඊට වඩා වැඩි ගානක්. හරි. 2 or more vectors. හරිද? ඔයා resultant එකක් හොයන එක නේ finding a resultant is called vector addition. vectors දෙකක් add කරනවා කියන්නේ දරුවෝ ඒ vectors දෙකේ resultant හොයනවා කියන එක. තේරුණාද? Finding a resultant of some 2 or more vectors is called the addition of those vectors. පැහැදිලිද? හරි. vector 1 plus vector 2 කියලා නම් අපිට හම්බෙන්නේ මොකද්ද? resultant vector of the 1 and තේරුණාද? හරි. example එකක්. හිතමු there are two vectors like this. vector A, vector B velocity දෙයක් ගමු. එතන මෙයාගේ resultant එක මෙතන තියෙනවා. එතන vectors දෙකේ addition එක A plus B තමයි R කියලා කියන්නේ. තේරුණාද? vectors A and B දෙන්නගේ addition එක අපි ලියන්නේ R. හරිද? දැන් vectors කියලා denote කරන්න පුංචි එහෙම arrow එකක් දානවා. නැත්තම් නිකන් 3 plus 5 කියලා කිව්වොත් 8 ලියන්නේ නිකන්නේ algebraic addition කරලා. algebraic addition කියන්නේ just නිකන් ඔයා පාවිච්චි කරන 1 2 3යි 3යි 5යි 8යි කියලා නිකන් addition එක. ඔකට කියන්නේ algebraic addition. This is algebraic addition. තේරුණා? ඕක algebraic addition එක. දැන් මේක එහෙම නෑනේ. නේද? අපි හිතමු මේක 3 4 කියලා. 3 4 දෙන්න ඉන්නේ 7 කියලා. හැබැයි මේකේ if this is 3 and this is 4, can you remember what was 3 vector plus 4 vector කියන්නේ 3 square plus 4 square දාලා r ටයි 5 කියලා Pythagoras. So vector addition of 3 and 4 is 5. වෙනද වෙනස? මම ආයි කියන්නම් මෙහෙම. vectors කියන්නේ direction එකක් තියෙන magnitude එකක් තියෙන කට්ටිය physical quantity. මේවා add කරනවා කියලා දෙයක් අපි කරනවා addition කියලා දෙයක්. මේ addition කියලා කියන්නේ just නිකන් එකතු කරනවා කියන එක නෙමෙයි. හරිද? එකතු කරනවා කියන එක අර 10යි 2යි 12යි වගේ නිකන් අංක එකතු කරනවා කියන එක නෙමෙයි. මෙතන addition කියලා කියන්නේ දරුවෝ මේ ඒ ඉන්න කට්ටිය හැමෝගෙම resultant හොයන එක. example එකක් මම පෙන්නුවා. මෙතන vectors දෙකක් කියනකො velocity දෙකක් කියලා. ඒක දැන් හුරුයිනේ ඒක. velocity දෙකක් නම් මේක 3 නම් මේක 4 නම් අපි නිකන් ඒ values දෙකේ නිකන් අංක එකතු කරොත් 3 4 7 නේ. අපි ඒකට කියන්නේ algebraic addition. හරිද? එතකොට මේකේ resultant එක ආයි කීයද 3 4 නම් Pythagoras දැම්ම 5. එතකොට අපි ඒක ලියන්නේ 3 4 vector addition කරා කියලා. ඒ කියන්නේ vectors කියලා පෙන්නන arrow එකක් දානවා. ඒ දෙක එකතු කරාම මේකේ තියෙනවා vector addition. The addition of two vectors is the resultant of the two vectors. එහෙනම් මේක 5. Understood? හරි? සිංහලෙන් කිව්වේ තේරුම් ගන්න. හරි? Again I will tell. The addition of two vectors is not the algebraic addition. Just adding the numbers is not the thing we are doing in the vector. Addition of vectors means finding the resultant of a vector. So addition of two vectors equal to the resultant vector. So usually when we denote a vector, we denote this arrow symbol on the top of the vector to denote it as a vector. හරිද? මෙන්න මේක represent කරන්න vector එකක් කියන්න මේක arrows දාන්න. නැත්නම් අපි නිකන් එකතු කරලා 7 කියලා ගනීනේ. Understood? හරි. Now you know what is vector addition.
So topic was vector addition නේ. ඒකට ඕන ලියා ගන්න vector addition කියන එක ලියා ගන්න. Finding the topic එක vector addition. Finding the resultant vector of two or more vectors. තමයි vector addition කියලා කියන්නේ. Finding the result. හරිද? result term එකක් ගන්න resultant කියලා අලුත් නැහැ දැන් ඔයාලා දන්නවා. But next topic is resultant vector. Next topic resultant vector. ඒක දන්නවා what is resultant vector කියලා last day මම හිතන්නේ මම කියලා දුන්නේ. What is resultant vector? Can you remember? It is the vector that can replace හරිනේ that can replace these two or more vectors. මේ vectors දෙක හරි ඊට වැඩි ගාන හරි වෙනුවට ඒ ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන් තනි කෙනා. එදින equivalent. ඒ ඔක්කොම හිටියත් එකයි මෙයා තනිය හිටියත් එකයි. කියන්නේ ඒ කට්ටිය කරන වැඩේ කරන්න පුළුවන් තනි එක්කෙනා. පැහැදිලිද? මතක නැත්නම් මතක නැයි තමයි මම ආයෙ කියලා දෙන්නේ මේ last day video එක බලන්න. ඒකේ තිබ්බ. හරි last day video එකේ කිව්වා resultant vector කියන්නේ මොකක්ද? ඊළ බලෙන් ටක් කරලා. So resultant vector කියන්නේ it's a vector that can do the same work, so the same thing as the other two or more vectors. That can replace the other that can replace two or more vectors. හරිනේ? it is a vector that can replace the system of vectors in a system එකම replace කරන single vector. It is the single vector ඔන්න ලියා ගන්න. It is the single vector that can replace the system of vectors. ඒතරේ මේ වැඩේ කරන්න යන්නේ vectors වල. resultant හොයන විදිහ ඉගෙන ගන්න යන්නේ. අපි තාම එකයිනේ දන්නේ perpendicular විතරයි දන්නේ. මේක ලියාගත්තද? දැන් resultant vector හොයන්න යන්නේ. මම මේක පොඩ්ඩක් categorize කරනවා දරුවනේ. හරිද? මම categorize කරනවා vector addition කියන එක මේ විදිහට classify කරනවා. vector addition. එකක් තමයි two vectors වල. vectors දෙකක් විතරක් තියෙද්දි කොහමද? more than two vectors. more than two vectors තියෙද්දි methods මොනවද? Understood? How to add two vectors, how to add when there are more than two vectors. Again, I can classify these addition of two vectors as algebraic methods and geometric methods. මේකත් එහෙම. algebraic methods, geometric methods. මේ හැමෝටම මේ වගේ methods වර්ග තියෙනවා. හරිද? මේ විදිහට classify කරන්න පුළුවන් vectors. මේක different. හරි මේක මේ විදිහට හරි easily තේරුම් ගන්න පුළුවන්. අපි යම් මේ කතාව ටික ටික ඉස්සරහට. ඔයා මෙහෙම කරන්න. දැන් ඔයාලා දැන් මට මේක ඉදමදි දිගටම ගෙනියන්න පල්ලෙහාට. ඔයා මේක කරන්න මෙහෙම. ඔයා මේක ලියාගෙන මට තමයි මාත් එහෙම කරන්න. ඔයා මේක ලියාගන්න. Write this classification. එසේ ආයෙ ඔයා topic එකක් විදියට මේක ලියන්න. Addition of two vectors within bracket algebraic methods के topic එක ලියාගන්න. algebraic method.
and addition of two vectors. මේක ගැන කතා කරන්නේ මුලින්ම. Addition of two vectors algebraic method topic එක. ඊට පස්සේ අපි කතා කරනවා මේකේ වුණාට පස්සේ addition of two vectors geometric method කියලාම one by one කරන්නේ. හරිද? ඉස්සෙල්ලා මේක මේ ටික ලියාගෙන classification එක මෙතෙන්ට. Write the topic addition of two vectors within bracket algebraic methods කියලා ලියාගන්න. After this classification. හරි ළමයි. මේ topic එක ලියාගෙන addition of two vectors algebraic method කියලා. මේකේ first එක තමයි one by one නම් දැන් two vectors තියෙන අපිට. මම තියාගන්න vectors අපි denote කරන්නේ arrow එක. හරි? An arrow is used to denote or represent a vector. Understood? Right. So the first one. First එක තමයි let's say in an object two vectors are acted to the same direction like this. Forces දෙකක් කියලා හිතන්නකො එකම පැත්තට තල්ලු කරනවා දෙන්නේ. හරි? vector 1 මම ගන්නම් p කියලා vector p vector. හරිද? මේක resultant දැන් මෙම vectors දෙකම එකම පැත්තට නම් පුතේ දෙතන දෙන්නෙක්ම තල්ලු කරනවා නම් ලොකු අර මොකද වෙන්නේ force එකක් විදිහට හිතුවොත් ඒක අපිට තේරෙනවා දෙන්නෙක් තල්ලු කරනවා ඒ force එකම එකතු වෙනවනේ ඒක නිකන් feel වෙනවා අපිට එහෙනම් මේකේ resultant එක ගන්නේ addition of two vectors understood මෙන්න මේ දෙන්න add කරන්න ඕන clearද මම මේකට arrow mark එක දාන්නේ නැහැ වයි මම මේ arrow mark එක දැම්මොත් ඒකේ තේරුම p ගේ කිව්වේ resultant එක r කියලා. ඒක අපි කොහොමද දන්නවා? හරි? අපි මේ r හොයන විදිය ලියන්නේ. p ගේ කිව්වේ resultant එක මේ මැද්දෙන් යන්නේ මෙහෙම. කොහෙන්ද දන්නේ හරියටම හරි මැද්ද කියන්න බෑ. හරි? It should be somewhere between p and q. Resultant ඒක අපි පස්සේ දවසේ ඉගෙන ගන්නවා කොහොමද exact position එක හොයන්නේ කියලා. හරි? I will teach you later during equilibrium how to find the exact location of the resultant in such a system. Hurry. But I am not going to write the arrow mark here. Why? The arrow means the vector. P plus vector q equal to resultant vector. ඒක අපි කොහොමද දන්නේ? දැන් මට ඕනේ කරන්නේ ඒක කියන්න නෙමෙයිනේ මට ඕනේ කරන්නේ මේ vectors එක නිකන් just algebraically add කරන්න කියලා කියන්නේ මම මේ. P value එකයි q value එකයි නිකන් add කරන්න. If this is 3 Newton, if this is 4 Newton, resultant is just 3 plus 4 equal 7 Newton. Understood? හරි. ඔකත් එක්කම දැන් මේ 1 by 1 කරන් යනවා. ඔය topic එකට තේ 1 කියලා මේක ලිව්වා. example එකක් ලියමු. object Newton ගානක් ගමු ලේසියිනේ. 3 Newton, 4 Newton. Resultant here, resultant equal 3 plus 4, 7 Newton. Same direction හැබැයි ඈ. resultant එකේ direction එකත් PQ ගේ direction එකම තමයි. හරි මේක ලිව්වා. sample එක ලියමු. විනාඩියෙන් ලියමු. විනාඩියෙන්.
හරි. next one part 2. හරි. මේක එක methods අපි කතා කරන්න අපිට එන two vectors වල addition එක හොයන්න එන different methods කතා කරන්න. Now let's say the two vectors are two opposite directions like හරි එක්කෙනෙක් මෙහෙ දැන් හිතන්න එපා අනිවාර්යෙන් මෙහෙම gap එකක් තියෙන්න ඕනේ කියලා. This can be like this also. The same line of action තියෙන same line of vector තියෙන්න පුළුවන්. එකම direction එක එකම line එකෙන් තියෙන්නත් පුළුවන්. එහෙම අනිවාර්ය දෙයක් නෙමෙයි ඕන එකක් කොට්ටේ. හරි. So to find the resultant, what you have to do is you have to subtract the lower one from the larger one. අපි දන්නේ larger one කවුද කියලා. greater කෙනාගෙන් පොඩි කෙනාව අඩු කරනවා. අපි ඒක මෙහෙමයි ලියන්නේ. මේකේ තේරුම modulus. මේකේ තේරුම වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරන්නේ. තේරුණාද? Example, let's say the resultant, you have to find the resultant of two vectors, 5 Newton here, 3 Newton here again. The resultant එක හොයන්නේ වැඩි කෙනාගෙන් 5 minus 3 කියලා. equal to 2 Newton. හරි. වැඩි කෙනාගෙන් අඩු කෙනාව අඩු කරා. So direction එක කොහෙටද? Direction එක එන්නේ resultant direction එක එන්නේ වැඩි කෙනාගේ පැත්ත 5 ගේ පැත්ත. හරි. මෙතන ලියන්න පුළුවන් resultant direction of the resultant is to the direction of the resultant vector is the direction of the larger vector. Small එක නෙමෙයි ලොකු කෙනා. big vector එක. හරි ලොකු vector. මේක එතකොට කොහෙටද මෙහෙට කියලා ලියන්න. 2 Newton to right. Understood නේද? හරි. opposite directions නම් මේ විදිහට කරන්න. same direction නම් එකතු කරන්න, opposite direction නම් අඩු කරන්න දෙන්න. resultant එක same direction නම් ඒ පැත්තටමයි, opposite direction නම් වැඩි කෙනාගේ පැත්ත. හරි මේක තමයි part. හරි ගාලා ලියාගන්න. දැන් ඊළඟට part 3 resultant of two vectors. දැන් same direction දන්නවා, opposite direction දන්නවා. then at an angle බලමු. at an angle see two vectors are there, inclined vectors. One is this direction, another one is this direction. So if we extended these lines, made another angle like a theta. Another angle like a theta. මේ arrow එකෙන් පෙන්නන්නේ පුතේ vector එකේ direction එක. ඒකද ඔයාට ඕන තරම් දික් කරන්න පුළුවන්. හරි? දික් කරන හැබැයි dotted lines වලින්. ඔයා පෙන්නන්නේ dotted lines වලින් දික් කරලා. හරි? vector එකේ අපි ඉස්සර කතා කරන geometric method එකේ මේ length එකෙන් denote කරන magnitude. ඒක ඉස්සර කතා කරමු. Comma, if you want to extend the vector like this, use dotted line. You can extend up to any where you want, but that should be the dotted line. Sorry. To find the theta තමයි මේ ගොඩක් වෙලාට ඕන වෙන්නේ. theta හොයන්න නම් inclination එක එහෙම direct දීලා නැත්තම්. මෙහෙම දුන්නොත් angle පේන්නේ නැහනේ. You have to extend it and find the angle. හරි. දැන් මේ වගේ angle එකකින් ආවොත් anyway you know resultant should be
here නේ. මේ දෙන්නගේ it should be in between P and Q. මේ කෙනෙක් මෙහෙට තල්ලු කරොත් තව කෙනෙක් මෙහෙට තල්ලු කරොත් ඔබ්ජෙක්ට් එක යන්නේ මේ පැත්තේ කොහෙට හරිනේ නේද? So the resultant should be anywhere between P and Q. අනේ anywhere between P and Q තියෙන්න ඕනේ. එතකොට if the angle between P and Q is not clearly given, නිකම් මෙහෙම arrows දෙකක් නම් තියෙන, you can extend with using dotted lines and find the angle. Right? Then how to find the R? You can find using this equation. මතක තියාගන්න මෙන්න මේ equation එක use කරන්න ඕනේ. You have to memorize. P square plus මේ ගොඩක් අය දන්නවා. P square plus Q square plus 2PQ cos theta. Addition of the squares and twice the multiple of the two vectors plus cos theta. Clear? මොක ලියා ගන්න අපිට example එකක් දෙකක් කරමු. Okay. So as an example, දැන් මේක ලියුවානේ අපි ගමු two vectors. Let's say this is 60. One where is 10 Newton, other one 5 Newton. And to find the resultant, I will apply that equation R square equal T square 10 square plus 5 square plus 2T 10 into 5 into cos 60. Then you have to simplify this. 25 and half ne. 175 root කියලා එනවා R එක. මේක ගෙදරදී කොයින වැලියු එක දාන්න. vector එකක් ඉඳලා you have to mention the angle also. හරි? අපි ඒක පස්සේ බලමු. You should find this angle also. මේක හරි මේක හරි. එකකට එක vector එකකට relatively angle එකක් හොයන්න ඕනේ. කොතනද තියෙන්නේ කියලා අපි ඒක පස්සේ බලමු. ඉඳ තියෙනවනේ ඉතින් ඔය පොතෙන් වල අපි ඉඩකින් ඇවිල්ලා පස්සේ ලියමු. හරි. next one ළමයි. අපි දන්න එක්කෙනා මතකද perpendicular හිටියොත් මොකද උනේ කියලා. perpendicular හිටියොත් if the angle between the two vectors are 90 like this. We can prove කරලා බලමු using the same equation. R square equal P square plus Q square plus 2PQ cos 90 නේද නා? දැන් angle එක 90. So you know this cos 90 is 0 නේ. අපි කලින් කතා කරා එහෙනම් 2PQ 0 කියන්නේ 0. තේරුණාද? ඒකෙන්ද අපිට අරක automatically prove වෙනවා. අපි කලින් දැනන් හිටිය කියන්නේ. පයිතගරස් දානවා වගේ වැඩක්. ඔය මේකේ නම් alpha හොයන්න ඉගෙන ගත්ත කලින්. tan alpha කියන්නේ opposite P adjacent Q නේ. tan alpha equal P over Q කිය. මේ ටික ලියලා ලියා ගන්න ඕක.
හරි නේද? හරි. අපි තව එක්සාම්පල් එකක් බලමු. නෝට් එක කම්ප්ලීට් කරන්න ඕනේ තමයි මෙහෙමත් කියන්න. ඊළඟ එක next one. අංකේ දාගන්න. If the two vectors are equal like this, let's say this is P, this is also P, and they are between, they have an angle in between as theta. Hariද? You can see as there is a symmetry between these two, R should be resultant should be exactly halfway නේද? theta over 2 theta over 2 කියන. හරියටම symmetry එකකින් හින්දා resultant එක හරි මැදින් යන්න. මේකට you don't have to apply just p square plus q square එහෙම හදන්න ඕනේ නැහැ. There is a separate equation. I will prove it later. ඔබ සාමාන්‍ය knowledge එක ගන්න ගන්න. අපි දැන් මම කියලා දුන්නා නේද අර oh you know now නේ components I have taught you නේ. හරි. එහෙනම් මම කියලා දෙන්නම් proof එක. I will resolve this vector along this direction and perpendicular to that. I will resolve this to this direction and this direction. දන්නවා resolution. මෙයා එන්නේ what is this? P ගේ angle පැත්තනේ cos theta over 2. P cos theta over 2. This is P sin theta over 2. Clear? දැන් මෙයා නෑ. මෙයා දැන් අමතක කරන්න. මෙයා නෑ. Now this will also I am going to resolve this one, this direction and this direction perpendicularly. මෙයා P cos theta over 2. P sin theta. What can you see now? Negative දැන් නෑ. Instead of මෙයා තමයි resolve කරේ. මතකනේ. එතකොට දැන් ඉන්නේ 4 දෙනෙක්. This one, this one, this one, this. Can you see these two fellows cancels නේද? මේ opposite direction ඉන්නවා equal. එතන මොකද වෙන්නේ? A vectors දෙක cancel වෙලා. But they මේ දෙන්න කොහෙද තියෙන්නේ? Same direction. What will happen? They should add. Algebraically add වෙන්න ඕනේ. දැන් p cos theta over 2 දෙන්නේ එකම පැත්තට කියන්නේ r කෙනවා 2 times p cos theta over 2. easy නේ. අර p square q square එකක්ද දාන්න ඕනේ නෑනේ. Twice p cos theta over 2 angle එකෙන් half. Understood? Read this one also. ඔයාලට questions තියෙනවා ළමයි අර document එකේ නිකන් ඔයාලට තියෙන්නේ මේ substitute කර හොයන්න ඉතින් ඒකින් හින්දා no need to මේ do as examples here. මම මේ විදිහට එක example එකක් විතරක් දෙන්න මෙන්න මේක. ඔය ලියා ගන්නකො. example එකක් කතා කරමු අපිට. example ඔකට යටින් ලියා ගන්න. object එකක් තියෙනවා මේ object එක connect වෙන්න. 3 Newton 3 Newton. Angle given is say 60 degrees. So resultant I can easily find 2 p කියන්නේ value of 1 p cos 60 over 2. 60 over 2 කියන්නේ cos 30 root 3 over 2 3 root 2 කියලා එනවා හරි. Then again at an angle 32 3 Newton කියලා direction එකත් අපි දන්න already we know the direction notes. At an angle theta over 2 to the 3 නේ. Right? This is an example. මේක ලියලා okay. දැන් ඕක තමයි එන්න පුළුවන් method. Right? We discussed to the same direction to the opposite direction at an angle theta at an angle 90 if the vectors are equal. So this is belonged into the addition of vectors using the algebraic method. මේ ඔක්කොම algebraic නේ equations use කරේ. Trigonometry අර මේ ඔක්කොම equations. මේක ලියන් ඉවර වෙනවා.
Okay. ඔකන් questions තියෙනවා පුතේ PDF එකේ කරන්න අපි දැන් examples කරගෙන යන්නේ. No need to do again from the tubes. හරි. Go home and do. We'll discuss the next days. Now, next part. Uh, addition of two vectors, geometric methods. නේද? Addition of two vectors, geometric methods. Algebraic methods. Addition of two vectors. Within bracket, geometric methods. Summary scale methods. Geometric methods. තේරුණාද? Vectors දෙකක් add කරන්න තියෙන geometric. There are two geometric methods. Geometry use කරන්න. හරි? One is triangular law. නැත්නම් triangular theorem. First one, triangular theorem of triangular theorem of vectors. Vector addition. Triangular theorem of vector addition. හරි? දැන් මේක ඉගෙන ගන්න කලින් දැන් මේ geometric methods use කරද්දී මෙන්න මේ ටික basic knowledge දැනගන්න ඕනේ. For a given එක side note එකක් ළමයි. හරි? For a given vector, this arrow shows the direction of the vector. And this length is proportional to the magnitude. හරි? magnitude එක මේක අපි ගමුකෝ f කියලා. හරි? vector එකක length එක පුතේ ඒ length එකට proportional. තේරුණාද? If you increase the length of a vector, that means you are increasing the force. You are increasing the vector. තේරුණාද? If you consider two vectors like this, මෙයාට වඩා මෙයාගේ length එක වැඩි හින්දා මේ vector එකේ magnitude එකට වඩා මෙයාගේ magnitude එක වැඩි. තේරුණා නේද? The length of a arrow shows you the denotes you the represents the magnitude of the vector, and the arrowhead shows you the direction. Clear නේද? Side note එක ලියා ගන්න. Side note එකේ ලියා ගන්න. මේ මෙන්න මෙහෙම මට දාම යාළුවෝයි මෙතෙන් ලියා ගන්න පුළුවන්. Length of a vector represents the magnitude. Represents magnitude of vector. Magnitude of තේරුණා නේද? ඔය side notes ලියා ගන්න. Length of a vector represents the magnitude of the vector. මෙයාලා බෙන්නලා තියෙන මෙයාට දා මෙයා length එක වැඩි හින්දා value එක වැඩි කියලා කියන්නේ. හරි. Now ඒක ලියලා එකක් ගන්න side note එකක් විදිහට. Triangular theorem of vectors. මේක කියන්නේ මෙහෙම පුතේ. දැන් they will give you two vectors නෙමෙම. They will give you p q කියලා දෙන්නේ දෙන්න. Sometimes they will give you the angle with the horizontal ඔන්නෝම දෙයි. Let's say theta 1, theta 2. ඒ නැත්තම් මේම arrows දාලා total එක දෙයි. Whatever. දැන් මේකෙදි මොකද්ද මේ angle එක? theta 1 plus theta 2 තමයි මෙතන තියෙන්නේ. තේරුණා? මේ දෙන්නගේ angles දෙක තමයි මෙතනදී add වෙන්නේ. theta 1 with theta 2 add වුණාම මේකේ. Yes. There are two vectors p, q. Then sometimes they will give the individual angle for each vector with the horizontal hari vertical hari item direction එක දෙයි. එහෙම නැත්නම් they will give you the angle between the two vectors. මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙක addition එක තමයි මෙතෙන්ට එන්නේ කියලා මම ඔයාලට කිව්වේ. මතක තියාගන්න. What you have to do is first based on the magnitude ඔයා මේක අඳින්නේ.
මේක 5 නිව්ටන් නම් ඊට ගැලපෙන length. මේක 2 නිව්ටන් ඊට ගැලපෙන length එකක්. first එක තමයි first step එක select a scale. මේ method එක මේ theorem එක apply කරන එකේ first step එක select a scale. scale එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ certain length එකකින් හිතන්නකො සෙන්ටිමීටර් 5කින් පෙන්නනවා කියලා නිව්ටන් 10ක්. that is a scale. ඔයා හිතා ගන්නවා සෙන්ටිමීටර් 2කට නිව්ටන් මෙච්චරයි. ඒක පොඩි කාලේ ස්කේල් ඇඳ මැප්ස් වලට සෙන්ටිමීටර් එකකින් මෙච්චර length එකක් කියලා අන්න ඒ වගේ ඔයා ස්කේල් එකක් select කරගන්න. As an example, 1 centimeter of the vector shows you the 5 Newton. Example. Right? Vector select කරලා. ඊට පස්සේ draw the vectors. Vectors ටික අඳින්න. හරියටම ඒ length එකට අඳින්න ඕන. With the exact angle. හරි? Draw the vectors. Including direction. Direction එක include වෙන විදියට vector එක අඳින්න ඕනේ මේ විදිහට. ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න පුළුවන්. හරිද? මේක දැන් ඔයාලට නිකන් දුන්නාම ඔයා ඉස්සෙල්ලා scale එක තෝරගත්තා. vector එක ඇඳගත්තා. third එක තමයි අපි මේක apply කරන්නේ. triangular theorem. කොහොමද ඒක කරන්නේ කියලා බලමු. ඒක අපි කරන්නේ ඉස්සෙල්ලා ඇඳ ගන්නවා එක vector එකක්. හරිද? එකක් ඇඳ ගන්නවා. දැන් මේ අපි වෙනම ඇඳගෙන තියෙන දැන් අපි ගාව diagram එක තියෙනවා. අපි එක එක ආයෙ ඇදලා ගන්නවා. ආයෙ Q ගන්නවා මෙහෙම. Q. එනොන් return angle theta 2 in. කැමති එක්කෙනෙක් Q හරි P හරි you can select any vector you want. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා මේකේ end එකට to the end of this Q. මේක ඉවර වෙන්නේ මෙතනින්නේ. මෙතනින් start වෙන විදිහට P වදින්න. හරි. Now draw P starting from Q here. දැන් ඉතින් දැන් horizontal එකේ දැන් theta 1 උඩටනේ. If this is the horizontal theta 1 උඩට P වදින්න. තේරුණාද? මේ apply කරන විදිය කියන්නේ හොඳයි. ඉස්සෙල්ලා එක vector එකක් ඇඳ ගන්නවා. ඒවා length අපි දන්නවා. diagram එකේ ඉන්නවනේ. Then to the end of single vector we should draw the beginning of the other vector. හරිනේ වැඩේ. දැන් අපි මොකද කරන්නේ? මේ lengths ඔක්කොම තියෙනවා මේ විදිහටම. Now the theorem says resultant of the two vectors equal to this fellow. මේ අර distance displacement වගේනේ. මේ වටයක් ගියාට ඒක displacement එක මේක. This is the distance, this is the displacement එක. ඒ වගේ this shows you the resultant. ඒකට ඒක length එක measure කරලා හරි length එක measure කරලා අර අපේ scale එක use කරලා value එක හොයාගන්න. හරි using the scale find the r. Using this scale find the r. Find the r. මම එක example එකක් කරලා පෙන්නන ඒක තේරෙයි. Using this scale find the r value. triangular theorem එකේ කරන ටික මම මේ කියන්නේ steps ටික. ඉතින් scale එකක් තෝරගත්තා vectors ටික ඇඳලා ඊට triangular theorem එක add කරා මේ apply කරා then scale එක පාවිච්චි කරලා r value එක හොයන්න. හරිද? දැන් මේක ලියා ගන්න ඊට පස්සේ අපි triangle theorem එක ඉස්සෙල්ලා example එකක් කරලා finally ලියා ගමු. නිකන් statement එකක් විදිහට what is triangle theorem කියලා පස්සේ ලියා ගමු. දැන්ට මෙන්න මේක ලියා ගන්න ටක් ගන්න. අර ගාලේ ඉවරයින් side note එකේ. that is a side note ළමයි. write this under this topic. මේ ටික ලියා ගන්න. example එකක් බලමු.
එක්සාම්පල් එකක් බලමු. ඊට පස්සේ අපි ලියමු what is triangular theorem. අපි කරපු දේ ඔයාලට තේරෙයි. හරි එක්සාම්පල් එක තමයි there's object here. Two vectors act on it. Let's say 10 Newton, 6 Newton. And the angle here is 30 degrees. Now you are going to find the resultant using the triangular theorem. මොකද්ද මම මුලින්ම කරන්නේ? ස්කේල් එකක් තෝරගන්න. 10 Newton, 6 Newton නේ. I will select 1 centimeter equals 2 Newton here. හරිද? එහෙනම් මෙතෙන්ට කීයද? 2 Newton ට 1 centimeter නම් 10 Newton කියන්නේ 2 times 5 නේ. 5 centimeter. 6 Newton කියන්නේ කීයද? 2 times 3 නේ. 1 times 3 3 centimeter. Okay. It is make according to that values 1 centimeter, 3 centimeter, 30 degrees වලින් ඇඳ ගන්න. හරිද? එහෙම ඇඳගත්තේ නැතත් කමන්නේ. ලයි කරද්දිම ඇඳත් කමන්නේ. හරි. කොහොමද ස්කේල් එක ඇඳ ගන්න ඕනේ? first day තමයි ස්කේල් එක you have to select the scale. Now first draw a single vector, any vector you want, 10 hari 6 hari. I will select now 10 Newton. I am going to draw 10 Newton. හරිද? දැන් ඒක අපි vertical එකට කොච්චරද horizontal එකට අපි ඒක දන්නේ නැහැ. In this question we don't know what is the exact angle of this 10 Newton from the vertical or the horizontal. So you have the choice to draw to any direction. Anyway, this should be length should be 5 centimeter. හරිද? 5 centimeter length එක හරියටම measure කරලා අඳින්න ඕනේ. Now what? ඉවර නැහැ. Now to the end of this මේක end එකට. හරි? To the end of this vector I'm going to join this 6 Newton. මේක end එකට 6 Newton දාන්න යන්න. මේ තියෙන විදිහටම දාන්න ඕන. ඔය angle එකෙන්ම දාන්න ඕන. ඒ කියන්නේ මේ start එක the start of the 6 Newton should be from here. තේරුණාද? මෙයාගේ start එක මෙතනින් පටන් ගන්න. එතන අපි දන්නවා එයා යන්න ඕනේ මේ පැත්ත. 6 Newton මේ පැත්තට යන්න ඕනේ. හැබැයි angle එකක් තියෙනවා. මොකද අපි දන්නවා මේ දෙන්න අතර angle එක 30. එහෙනම් දැන් මෙයාගේ direction එක මේකනේ. මේ direction එකයි මේ අතර angle එක 30 වෙන්න ඕනේ. තේරුණාද? Now what you can do is you can draw a dotted line here. Then measure 30 degrees exactly from the protractor. Use protractor lamai hari here. මේක තමයි concept එක. Geometric method කියන්නේ ඒකයි. Protractor එකෙන් හරියටම 30 degrees වලින් line එකක් ඇඳගෙන then I will mark 3 centimeter and complete the 6 Newton vector. හරිනේ වැඩි? මේකේ end එකට මේකේ start එක join කර. හැබැයි with the angle they have given. හරි? Because anyway මේ දෙන්න අතර angle එක 30 වෙන්න ඕනේ. Now chapter close. මොකද කරන් තියන්නේ? This is the result. හරිද? මේක තමයි resultant. Now what you can do is you can find the L here. Length එක හොයන්න. හරි? length එක හොයලා ඊට පස්සේ ඒක මේ ratio එකෙන් newtons ගන්නට යවන්න. ඔයාලට ගෙදරදී කරන්න ඕන වැඩක්. බලන්න මේ විදිහටම ගන්න protractor එක අරන් ඔය කියපු විදිහට centimeters ගන්නට mark කරලා finally ඇඳලා හොයලා බලන්න මේක කීයද කියලා. protractor එකෙන් ඕන නම් මේ angles එම හොයා ගන්නත් පුළුවන්. හරියටම කොතනින්ද ඔක එන්නේ කියලා දැන් අපි දන්නවා මෙහෙට යන්නේ කියලා. එහෙනම් මේක මෙහෙට යන්නේ කියලා දන්නවනේ. 10 Newton එක කොච්චර angle එකක්ද? මේක හොයන්න පුළුවන් 10 Newton එකම යානේ. කොච්චර angle එකක්ද කියලා. clear නේ? මෙයත් ඒ කොච්චර angle එකද කියලා. use the protractor. එතන මේක හරි simple method එකක්. The thing you want is the knowledge about the scales and the geometry. එතකොට මොකද අපි කරේ? දැන් හරි මේක ඉස්සලා ලියාගෙන ඉන්නකෝ.
ගෙදරදී හරියට ස්කේල් එකට ඔක ඇඳගෙන ඒ වැඩේ කරන්න. මෙතන ටයිම් දෙන්න බෑ. දැන් මේක ගොඩක් දුරට මේ වීඩියෝ එකක් විදිහට යන්නේ. මොකද ලයිව් එක වෙලා තියෙනවා මං හිතන්නේ YouTube එකේ. මට zoom එකේ නම් පෙන්නනවා මේ ලයිව් තියෙනවා කියලා. ඒ වුණාට ළමයි මැසේජ් කරලා තියෙනවා ලයිව් එක නැවතුණා කියලා. zoom වෙන්නේ නැහැ නේ. ඉතින් මොකෙක්වත් ඒක නැද්දි. හරි. දැන් ඔයාලට පේනවද? දැන් මේක ඔයාලා ලියා ගන්න පුළුවන් නේ පෝස්ට් කරලා හරි වීඩියෝ එකක් විදිහට. මේ can you see what have I done කියලා. ඔයාලට පේනවද මේක ට්‍රයැන්ගල් එකක් නේද ක්‍රියේට් උනේ. හරි. ට්‍රයැන්ගල් එකක් ක්‍රියේට්. මම මොකද කරේ? මම කරේ ට්‍රයැන්ගල් එකක මේ වගේ consecutive side දෙකක්. මේකෙන් පස්සේ මෙයක්. මේවට කියනවා consecutive නැත්නම් consequent sides කියලා. consecutive or consequent sides. Right. Dexter, I represented the two vectors. Ne? If I represented the two vectors by two consecutive sides of a triangle. Then when two vectors are represented by when two vectors are represented by two consecutive sides of a triangle. The third side will give you the vector result. පැහැදිලි නේද? හොඳට අහන් ඉඳලා ඔක ලියා ගන්න. මොකද්ද මම කියන්නේ? When the two vectors are represented by two consecutive sides. මේ හොඳට බලන්න අවබෝධ කරගන්න. Understand this. Two consecutive sides, right, of a triangle. Two consecutive sides of a triangle. මේක පෙන්නුවොත් හරි මේ විදිහට පෙන්නුවොත් third side will give you the vector resultant. The third side will give you third side will represent the vector resultant. වැඩේ ඉවරයි. chapter close. හරිනේ. එහෙනම් ඔයාලට තියෙන්නේ තේරුම් ගන්න. එක දිගට සයිඩ් දෙකකින් වෙක්ටර් දෙක පෙන්න ගන්න පුළුවන් නම් third එක result triangle එක. ඒක අපි කරන්න හරියටම scale එකකට geometrically protectors use කරලා we have to do that in that manner. හරිද? හරියටම මේ scales වලට ගානට measure කරලා ඒවා කරන්න ඕන. මොකද අපි length එකක් නේ measure කරන්න යන්නේ මේකේ. හරි. That's it. One ඉවරයි. One down. Second one මේක හරිනේ. Second one parallelogram theorem. නැත්නම් parallelogram law කියලා කියන්නේ. Parallelogram theorem නැත්නම් parallelogram law of vector addition. Parallelogram law. මේකත් පේනවනේ geometric shape එක. ඒක කොහොමද කරන්නේ? ඒක easy. ඒක කරන්නේ you will give two vectors like this නේ. At a certain angle. To certain angle දීලා නැත්තම් මෙහෙම දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් anyway you have to join these. හරි ළමයි? Using dotted lines join dotted lines හරි. මොකද you have to find this angle. එහෙම දීලා නැත්තම් you should find this angle. මේක matter වෙනවා. මෙහෙම දැන් දෙක ගමුකෝ. sample එකෙන් කතා කරමු. ඒකේ. හරිද? Now what I'm going to do is first fellow choose second one draw the vectors according to the scale. කලින් වගේම තමයි. ඊට පස්සේ first one draw the vectors according to the scale. Then 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 draw the v
apply this theorem, angular theorem. Find the resultant using the කලින් ටිකම තමයි එකම algorithm. මේක වෙනස තියෙන්නේ දැන් අපි මේක කරන්නේ ඉස්සෙල් ස්කේල් එකක් තෝරගන්න දරුවෝ අපි ලෙන්ත් එක හොයා ගන්නවා කලින් වගේ. මේක 10 නිව්ටන් නම් සෙන්ටිමීටර කීයද? 5 නිව්ටන් නම් සෙන්ටිමීටර කීයද? ඊට පස්සේ අපි එක අඳිනවා ඒ තියෙන විදියට. Q එකේ දාලා සෙන්ටිමීටර ගානයි. හරි සෙන්ටිමීටර ගානද ඊට පස්සේ ඒකට ගේන ලස්සන θ ඇන්ගල් එකකින්. θ නේ ඩිග්‍රීස් තියෙන්නේ. T ඇඳ ගන්නවා ඒ තියෙන විදියට වෙනසක් නැහැ. this is easy. අර end එකට කනෙක්ට් වෙන්න මුකුත් නැහැ. තියෙන විදියට ඔය විදියට ඇඳ. දෙන්න අතර ගානට මෙහෙම යන විදිය. Now what you can do is complete parallelogram. මේකෙන් parallelogram එකක් complete කරන්න ඕන. parallelogram එකක් complete කරන්න මේකට parallel line එකක් අඳින්න ඕනේ. මේකට parallel line එක මෙතනින් අඳින්න. තේරුණා? ඔන්න parallelogram එක complete. ඊට පස්සේ මේකේ diagonal එක තියෙනවනේ. මේක Q completed the parallelogram. The diagonal of this parallelogram will give you the vector result. වැඩේ ඒක parallelogram එක complete කරා ඊට පස්සේ resultant එක හෙව්වේ මේ length එක measure කරලා using the scale. මේකේ සෙන්ටිමීටර ගාන මැන්නා වැඩි කරා ස්කේල් එකෙන් ගත්ත වැඩි. ඊට පස්සේ product එක use කරලා මේ angles එහෙම හොයාගන්න පුළුවන්. හරි. understood. example එකකින් තේරෙයි තව මේ topic එක යටතේ මේක ඇඳලා මේ algorithm එක ලියලා ටික කරන දේවල් මේකත් ඇඳ ගන්නකො. මේ dotted lines දරුවෝ these are dotted lines. okay. මේක ලියා ගන්න මේ විදිහට post කරලා ඊට පස්සේ දැන් බලමු අපි example එකක් හරිද? එතකොට 2 vectors ඉවරයි. next day තමයි අපි කරන්නේ more than 2 vectors තිබ්බොත් කරන වැඩේ. sample එකක් again අපි අර 10 newton 6 newton ගමු. 10 newton ඉන්නවා 6 newton දීලා තියෙනවා. මේක හැබැයි angles දීලා තියෙන්නේ මෙහෙම. this is 20 degrees. this is 10 degrees. කොහොමද දීලා තියෙන්නේ? first thing you have to do is you have to join these two, not like the triangle. triangle එකේ නම් එහෙම කරන්න ඕනේ නැහැ. මේ දෙක join කරලා angle එක හොයාගන්න joint එකේ. මෙතන angle එක එන්නේ පුතේ මේ දෙන්නගේ addition එක 30. automatically දෙන්න add. හරිද? horizontal එකත් එක්ක තියෙන angles ටික add වෙනවා මෙතෙන්ට. ඉක්කො එහෙම join කරා. එහෙම නැත්නම් another method is there. මම එකක් කියන්නම්. then what you have to do is first choose the scale. again 2 centimeter. sorry 1 centimeter 2 newton. so 10 newton කියන එක 5 centimeter 6 newton 3 centimeter. now what I'm going to do is දැන් මේක දන්න හින්දා 30 දන්න හින්දා I can directly draw a 6 newton by using 3 centimeter. yes ඒකෙන් දන් 30 degrees වලින් again using a 30 degree protect එක පාවිච්චි කරන්න I will draw a 5 centimeter.
හරිද? එක method. එහෙම නැත්නම් 30 නැතුව හරියටම horizontally 10 බලලා දැන් 6 newton තියෙන හරියටම horizontal ඇඳලා මෙතන බෑනේ from here horizontal එකේ ඉඳන් exactly 10 newton පේනව නේද? පොඩ්ඩක් මේකට horizontal එකේ ඉඳන් exactly 10 newton measure කරලා අඳින්න 3 centimeter මෙහෙම 6 newton එක. So එතන ඉඳලා that is the horizontal නේ. Again from the horizontal 20 ගන්න. අරකම තමයි එන්නේ 5 cm. එහෙම කරත් කමක් නැහැ. මෙහෙම join කරලා හඳින්න. Anyway මේක එනවා මේ විදිහට. finally දෙකම එකයි. I will use one to complete it. Now what I'm going to do? I'm going to complete a parallelogram. How? I'm going to draw a line parallel to this. I'm going to draw a line parallel to this. Now what? Draw the tag. This is the diagram. Of the resultant. Find this length L. L එක හොයන්න. ඔයාලා use the scale to find the Newton. How many Newtons are there? තේරුණා නේද ඇදේ? හරි. ඔව්. මොකද අපි කරන්නේ මේක ඇඳලා length එක measure කරලා Newton ගාන හොයන. වැඩේ ඉවරයි. හරි. You can write this, draw this. ඉතින් දැන් අද අපි කරන්නේ geometric methods, sorry, two vectors කාතාව විතරයි. Next day we will do the more than two vectors තිබ්බොත් මොකද වෙන්නේ කියලා. එකෙන් ප්‍රශ්න ටිකකුත් කරනවා. දෙකෙන් ප්‍රශ්න ටිකකුත් කරනවා. then projectile උත්තර ටිකක් තියෙනවා තව. ඔය ටික තමයි next day කරන්නේ. ගොඩක් වෙලා class extend කරන්න මේ විදිහේ පොඩි පොඩි ඒවා තමයි යන්නේ. පොතේ මම හිතන්නේ අද මේ live එක session එකේ පොඩි issue එකක් වෙලා තියෙනවා YouTube එකේ. හරි. So only the Zoom session was there, but usually you guys don't come to the Zoom නේ. You want to go to the YouTube. එකේ තියෙන. සාධාරණයි ඉතින් the package තියෙන ඒවටනේ. Anyway, I will upload this recording. ෆස්ට් පාර්ට් එකේ මම ප්‍රොජෙක්ටයිස් කතා කරලා දරුවෝ මේ ඒ පාර්ට් එක මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද I thought that this is streaming on the YouTube කියලානේ. So I didn't want to record it because it is in the YouTube thing. Then after I realized that it is not going on the YouTube, not streaming, I started recording. Already I have discussed some projectile questions. හරි. ඒ වෙනකොට කරලා තියෙන්නේ. බලමු at the end එහෙම කෙටල නැත්නම් YouTube එකට අප්ලෝඩ් කරන එකේ එදා එකේ ඒ කියන්නේ first video part එකේ දැන් එකේ කෙටල නැති මොන හරි දැන් මම next day I will again හරි තේරෙනවද මං කියපේක දැන් YouTube එකේ දරුවෝ පොඩි part එකක් තියෙනවා first part එකම අද දවසේ දැන් මේකේ second part එක මං අප්ලෝඩ් කරන්නම් දැන් මේ කොටස අද දැන් මේ report කරන්න මේවා බලන එක තමයි second part first part එක YouTube එකේ තියෙනවා විනාඩි 19ක්ද කොහෙද හරි එතනින් නැවතිලා live එක. ඉතින් මේ මැද කොටසේ තියෙන important questions කරලා තියෙනවා නම් I will discuss them again. ඒ කියන්නේ මට miss වෙච්ච part එකේ important ඒවා තිබ්බොත් I will discuss them again in the next session. හරි දරුවෝ? හරි. ඉතින් I hope you understood these concepts, vector addition, this stuff. PDF එකේ දීලා තියෙන මෙන්න මේ questions ටික බලන්න. Question number 7. ඉතරදී දැන් නෙමේ 7 8 10 11 12 13 14 13 14 50 හරි do these things as homework
these are from the today's work. ඊළඟට do the last day අර motion under gravity incline motion under gravity එකත් repeat කරන්න. so next day මම පටන් ගන්න ඒකෙන් questions ටිකක් කරනවා. අද මට අර record වෙලා නැති YouTube එක upload වෙලා නැති miss වෙච්ච part එකෙන් ටිකක් කරනවා. and then I will give a short recap about this short summary එකක් and we will discuss these questions. then we move on to the next part of vectors and the Newton laws. hopefully that will be a video ළමයි. මොකද මං හිතන් ඉන්නවා ඔය Christmas day එකට වගේ මේ පොඩ්ඩක් free එකක් එන ඉඳ දාට වීඩියෝ එකක් කරන්න. නැත්නම් වෙලාවක් නැහැ දරුවෝ කරන්න වෙලාවක් මේ හොයාගන්න. ඔකේ දරුවෝ එන අදට ඇති. good night.